හලෝ කෙල්ලකොල්ලොට ඉතින් මොකද වෙන්නේ? අපි දෙන්න පොඩි ගමනක් ගියා. ඒ යනකොට පට්ට ප්ලේස් එකක් දැක්කා. කලින් ඉඳන් යන්නම් කියලා හිතේ තියන් හිටියට යන්න බැරි වෙච්ච දණක්. අපි දෙන්න යන්න පිටත් වුණා ඇතුළට ඉතින්. ආසී තුන යන්න ඕනේ කියලා හිතුණා. ගියා පොඩි ටිකට් එකක් ගන්න ඕනේ රුපියල් 100යි එක්කෙනෙක්ට. දෙන්නෙක් ගියොත් 200යි මහලුක් ගානක් නෙවෙයි. ඒ 100න් සාධාරණම ඇතුලේ පාඩුවේ ඉඳලා නිදහසේ ඉඳලා කිසිම වදයක් නැතුව අපිට කිසිම කෙනෙක්ගෙන් කරදරයක් වෙන්නේ නැහැ. නිදහසේ ඉඳලා එන්න පුළුවන් තැනක්. ඉතින් මචං පොඩි දෙයක් කියන්න ඕනේ මේක ඇතුලේ ෆොටෝස් ගහන්න නම් සුපිරි ප්ලේස් තියෙනවා. ඒත් අපිට මොබයිල් ෆෝන් එකක් හැරෙන්න කැම් එකක් ගෙනියන්න අවසර නැහැ. ඇතුලට ගෙනියන්න දෙන්නේ නැහැ. පට්ටම ලොකේෂන් ටිකක් තියෙනවා ෆොටෝ ගන්න. අනිත් මම තව පොඩි දෙයක් කියන්න ඕනේ කපල් වලට විතරක් නෙවෙයි. පොඩි දරුවන්ට වැඩිහිටි කට්ටියට ඒ ඕනම කෙනෙක්ට මෙතනට ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන්. තමන්ගේ නිදාසේ තමන්ට ඉන්න පුළුවන්. අනික මචං මම පොඩි දෙයක් දැක්කා. මම ওই පෙන්නන ප්ලේස් එකේ ඇතුලේ අම්මා කෙනෙකුයි පොඩි දරුවෝ දෙන්නෙකුයි ඇවිල්ලා හිටියා. ඒ අම්මා දරුවෝ දෙන්නෝ එක්කන් ඇවිල්ලා තිබ්බේ පාඩම් කරන්න. ඒ වගේ තැනක පාඩම් කරනවා කියන එකත් වෙනම වයිබ් එකක් මචං. ඒ වගේ තැනකට අපි පොඩ්ඩක් ලං වෙද්දි දැනගන්න ඕනේ මේ මිනිස්සුන්ගේ යවදානෙ බින්දෙන්නේ නැති වෙන්න. කිසිම කරදරයක් නොවෙන්න අපේ පාඩුවේ අපේ හතල්ල කරගෙන අපි එන්න. තව ප්ලේස් එකක දැක්ක මම කැම්පස් එක අපේ යාළුවෝ දෙන්නෙක් වෙන්නේදී ඇවිල්ලා පාඩම් කරනවා. මං හිතන්නේ මිනිස්සුන්ට නිදහසේ පාඩම් කරගන්න කපල් එක්කට ඇවිල්ලා පොඩ්ඩක් ලව් කරන්න ඒ හැම දෙයකම සුපිරි ප්ලේස් එකක්. මේ පෙන්නන ප්ලේස් එකේ දකුණම වගේ දකුණු හද පැත්තෙන් තියෙනවා තව කැම්ප් බීම අපිට නිදහසේ කන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව ප්ලේස් එකකුත් තියෙනවා. කිසිම කරදරයක් නැහැ අපිට සත්තුන්ගෙන් පදයක් කියන්නේ නැහැ. මේකේ කිඹුල්ලු ඉන්නවා කියලා තනින් තන බෝඩ් ගහලා දින ඕගොල්ලන්ට පේනවා. දකුණු පැත්තේ යට තියෙනවා කිඹුල්ලුන්ගෙන් පරිස්සම් වෙන්න කියලා බෝඩ් එකක්. මේ එහෙම මම ඉන්නවනම් දැක්කේ නැහැ. බෝඩ් නම් දැන් 4-5කම තිබ්බා. ඉතින් කොල්ලෝ කෙල්ලෝ ටික අනිවාර්යෙන් ගිහින් බලන්න. ගියපු කට්ටියත් ඇති, ගියපු නැති කට්ටියත් ඇති. අනිවාර්යෙන් ගිහින් බලන්න. ගියපු කට්ටිය ඉන්නනම් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. ගිහලා අනිවාර්යෙන් බලන්න. එහෙනම් ඉතින් කොල්ලෝ කෙල්ලෝ සෙට් එකටම කියන්නේ අපි ගිහිල්ලා එන්නම්. අපි ඊළඟ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු ඉක්මනටම. අපේ පේජ් එකට ෆලෝ පාරක් දාලා ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාලා පොඩි සබ් එකක් දෙන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.